තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. ආත්මය එතන. හැබැයි තාත්තට මොකුත් නැහැ. ඔව් නෙළුම් කුළුණ. ඇත්තටම මම එනකොට දරන් හිටියා hina වෙන්න පුළුවන් කියලා. ඒත් මං හිතුවා මෙච්චර hina වෙන්න පුළුවන් කියලා මේ නෙළුම් කුළුණක් නිසා. හරිද? දැන් නෙළුම් කුළුණ බලාගෙන යනකොට මම පටන් ගන්නකොට ඉතින් කොහොමත් මලගයක් නේ. ඉතින් දුකෙන් හිටියේ. ඒත් මන් දන්නේ ඇත්තටම කියන්න ඕන කාලෙකින් මෙච්චර hina වුණා සිංහල චිත්‍රපටයකට. හරිද? සිංහල චිත්‍රපටයකට hina වෙන්න ඇත්තටම තියෙන්නේ අර ජෝක්ස් තිබ්බට මට එච්චර සෙට් නෑ. නමුත් මේක ආයේ නෑ කියන්න ඕන ස්ක්‍රිප්ට් එක ඊට පස්සේ ඇක්ටිං කාස්ටිං මේ ඔක්කොම සුපර් චිත්‍රපටයක්. අර පොඩ්ඩක් ඇඩල්ට් තීම් එකක් වුණාට මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආයේ නෑ හොඳට බලන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් එන්න බලන්න නෙළුම් කුළුණ. තාත්තා මැරිලා. ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. Subscribe now. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. තාත්තා ටිකක් උසයිනේ. එයාගෙන් කි පොල්ලක් ටිකක් දිග වැඩි.